ආයිබෝන් කියලා පිළිගන්නවා පුතේ අපේ චිත්‍රමත YouTube නාලිකාවට අපේ පුතාලා දුලා සියලු දෙනා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. හරි. ඒ වගේම අපේ චිත්‍රමත YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපේ පුතාලා දුලා අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම subscribe කරලා දාන්න YouTube නාලිකාව. හරි. එහෙනම් අපි අද දවසේ කතා කරන්න යන්නේ 8 වසරට අදාළව වර්ගමූල පාඩම. වර්ගමූලයේ පාඩම 8 වෙනි පාඩම පුතේ. 8 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපි පුතාලා දුලත් එක්ක. හරි. එහෙනම් හැම කෙනාම බලමු අපි පෙළපොතේ අභ්‍යාසය හදන්න යන්නේ. පෙළපොතේ අභ්‍යාසයට පෙළපොත ළඟට ගන්න ඔක්කොම ඉස්සෙල්ලා. තේරුණාද? පෙළපොත ළඟට නම් වැඩේ පටන් ගමු. හරි. කියමු බලන්න. ධන නිකිලයක වර්ගය. ධන නිකිලයක වර්ගය. මොකද මේ ධන නිකිලයක් කියලා කියන්නේ පුතේ? නිකිල කියන්නේ මොනවද? අපි ගණින සංඛ්‍යා නේද පුතේ? එහෙනම් අපි මේ ගැම්මට වැඩේ කරන් යනවා නම් අපි දැනගන්න ඕනේ ගණින සංඛ්‍යා 1 2 3 4 ඕන තරම් දිගටම තියෙනවානේ. ඒවදී පොඩි උන් නෙවෙයි තේරෙනවනේ ඒ වගේ දෙයක් නේද? හරි. එහෙනම් පුතේ වර්ගය කියන්නේ මොකද්ද? වර්ග සංඛ්‍යාව කියන්නේ මයි පුතේ එක කියන කෙනා එයාගෙන්ම වැඩි වෙනවා නම් එයා එකේ වර්ගය කියලා අපි කියනවා. ඔන්න වර්ග සංඛ්‍යාව. එහෙනම් දෙකට ගමු අපි ඔක. දෙක වැඩි කිරීම දෙක කියන පුතේ දෙකේ වර්ගය කියලා අපි කියනවා. මෙහෙම මගේ පුතාලා දුරට අනිවාර්යෙන්ම 20ටවත් ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ පුතේ. හරි? ඒකෙන්ද ඒක අමතක කරන්න එපා. ඔහොම ඉන්නවා නම් චන්ඩි වගේ නිකන් බලා ඉන්න නැතුව එකේ ඉඳන් මේ වගේම 20ට ලියලා වැඩි කරලා පිළිතුරු ලබා ගන්න අපේ පුතාලා දුරට. හරි? හරි මට කමෙන්ට් එකකින් දාන්න ඒවා අමාරුද ලේසිද මොකද කියලා මට කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. හරි? හරි. ඒ වගේම අපි යම් පුතේ පළවෙනි ගැටලුවට එනම් කෙලින්ම දැන් දෙකේ වර්ගය කිව්වොත් මොකද්ද? පේලි 2යි තීර 2යි. නේද? එහෙනම් දෙවරක් 2යි 4යි. නේද? හරි. එහෙනම් තුනේ වර්ගය කිව්වොත් කොහමද? පේලි 3යි තීරක් 3ක් එන්න ඕනමයි පුතේ. හරියටම සමචතුර ප්‍රශ්නාකාර වෙන්න ඕනේ. තේරුණාද? එහෙම තමයි ගන්නෙ. එහෙනම් මයි පුතාලා දුරට එක තේරෙනවා ඇති මං හිතනවා. අඩුපාඩුවක් තිබ්බොත් මගේ කමෙන්ට් එකකින් අහලා දැනගන්න. හරි. එහෙනම් මම යනවා කෙලින්ම පළවෙනි අභ්‍යාසයට. පහේ වර්ගය තිත් කතිර සටහනකින් දක්වන්න. පළවෙනි ගැටලුව නේද පුතේ? එහෙනම් පහේ වර්ගය කොහොමද පුතේ ගන්නෙ පහේ වර්ගය? මොනවත් නෑ මේ වගේමයි මේ. බලන්න මම මේකෙන් මෙතන පෙන්නන්නම්. පහේ වර්ගය. එහෙනම් දිගට 5යි කොහොමද? හරහටත් පේලි 5යි තීරු 5යි යන්න වෙනවමයි පුතේ. තේරුණාද? මේ අතර 5යි මේ අතර 5යි. බලන්න සමචතුරස්‍ර සංඛ්‍යාව දැක්කද? සමචතුරස්‍රාකාරයි. නේද? එහෙනම් අපිට ඒකට මේ පිළිතුර යොදා ගන්න පුළුවන්. තිත් කතිර සටහනකින් නිරූපණය කරලා තියෙනවා තිත් සටහනකින්. මේකෙදි කතිර දැම්මට පුතාලා තිත් දා ගන්න ඕනේ. මේ තිත් දා ගන්න. මෙහෙම මම මේ ලකුණු කිරීමේ පහසුවත ගන්න මෙහෙම දැම්මේ. තිත් සටහනකින් දා ගන්න. හොඳේ? හරි. මම එනක මකනවා. හරි අපි යන් ඊළඟ ගැටලුවට. හරි. බලමු අන්න වේගින් වැඩක් තියෙනවා මම ඉස්සල්ලාම කිව්ව වැඩේ පුතේ. මොකද්ද ඉස්සල්ලාම කිව්ව වැඩේ? ඔය තියෙන්නේ මොකද්ද? මේ බලන්නකෝ. පූර්ණ සංඛ්‍යාව තියෙනවා පුතේ. එම සංඛ්‍යාවේ වර්ගය තියෙනවා. පූර්ණ සංඛ්‍යාව තියෙනවා. එම සංඛ්‍යාවේ වර්ගය තියෙනවා නේද? එහෙනම් එකේ වර්ගය කොහොමද ගන්නෙ? එක වැඩි කිරීම 1 1යි. දෙකේ වර්ගය දෙක වැඩි කිරීම 2 4යි. තුනේ වර්ගය 3 වැඩි කිරීම 3 පුතේ 9යි. හතරේ වර්ගය 4 වැඩි කිරීම 4 16යි. පුතාලා තේරෙනවද? එහෙනම් දැන් මං ආයේ විගේ ඇත්තටම රංගන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මේක එහෙනම් ගන්න තියෙන්නේ ඊට පස්සේ මොකද්ද? පහේ වර්ගය කියන්නේ මොකද්ද? 5 වැඩි කිරීම 5. මෙහෙම ලියලා හදන්න බැයිද? 25යි. එහෙනම් දැන් මම ලියනවා බලන්න. මේකේ තියෙනවා පුතේ 17 දක්වාම තියෙනවා. 5 ඉඳන් 6 වර්ගය කියන්නේ කීයද? 6 වර්ගය 36යි.
7 වර්ගය 49යි. 8 වර්ගය 64යි. 9 වර්ගය 81යි. 10 වර්ගය 100යි. 11 වර්ගය 121යි. 12 වර්ගය 144යි. 13 වර්ගය 169යි. 14 වර්ගය 196යි. නේද? එහෙනම් 15 වර්ගය කීයද? 225යි. ඔව් මට දැම්මම කියනවා දරුවෙක් කොහොමද? සර් අපි සර්ට ගන්න පුළුවන් වුණාට අපිට ගන්න බෑ නේද? ඇත්තනේ නම් කතාව. හරි. බලමු. 15 වර්ගය කොහොමද ගන්නෙ? 15 වැඩි කරනවා 15. බැරියේ මෙහෙම වැඩි කරලා ගන්න. එහෙනම් 16 වර්ගය කොහොමද ගන්නේ? 16 වැඩි කරනවා 16. 6 වරක් 6 36යි. 6 වරක් 1 6යි නේද පුතේ? 6 3යි 9යි. නේද? අපි දන්නව නේද? එහෙනම් වැඩි කිරීමේදී එකෙන් වැඩි කරනවා නේද මම පුතේ ඊට පස්සේ? එක් වරක් 6යි. එකෙක් පන්නලා තමයි දාන්නේ. තව කෙනෙක් කියනවා මෙතන බිංදුවකුත් දානවා කියලා ප්‍රශ්නේ නැහැ. ආසම නම් දාගන්න. හරි. එක් වරක් 1 1යි නේද පුතේ? 6යි 9යි 6යි කීයද? 15යි 1 1යි 2යි. නේද? එහෙනම් 16 වර්ගය කීයද පුතේ? 256යි. එහෙනම් ඔය වගේම 17 වර්ගයක් ගත්තා කීයද මම පුතේ? 289යි. 18 වර්ගය මම කියනවා ඡන්දි එක් වගේ කීයද? 324යි. 19 වර්ගය 361යි. 20 වර්ගය 400යි. ඔතෙන්ට වෙනකල් ඡන්දි මතක තියෙන්න ඕනේ. ඡන්දි වෙන්න පුළුවන් එතකොට. පන්තියේ නියම වැඩ වෙන්න පුළුවන් එතකොට නේ පුතේ. හරි. අපි එහෙනම් ඔය ටික සම්පූර්ණ කරගත්තා කියලා මම හිතනවා අපේ පුතාලා දුවලට. ඒ ගණිත ගැටලු ටික සම්පූර්ණ කරගත්තා කියලා. හරි. ටක් ගාලා දාගන්න ඕක. හරි පුතේ මම හිතනවා මේක දාගන්න නැති කියලා දාගන්න බැරුණා ආයේ මේ ඉතින් පොඩ්ඩක් රිවයින්ඩ් කරලා බලන්න නේද අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න කමෙන්ට් එක තමයි අනිවාර්යයෙන්ම වැදගත් මයි පුතාලා දුවලාගේ මොකද කමෙන්ට් එක වැදගත් කියන්නේ කමෙන්ට් එකෙන් තමයි අපි ගැන දැනගන්නේ අපි ඔයාලා ගැන දැනගන්නේ අපේ දරුවෝ කොහොමද කියලා දැනගන්නේ තේරෙනවද අපිට ආදරේද කියලා දැනගන්න අපි කමෙන්ට් එකෙන් තේරෙනවද ඒකින්ද අපි පුතාලා දුවලා අනිවාර්යෙන් අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාන්න ගණන් ටික බලලා ඔයාලට සෙට් වුණාද මොකද කියන එක අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකකින් දාන්න. හරි? හරි. අපි යන් ඊළඟ ගැටලුවට. වගුවේ දෙවන පේළියේ ඇති සමහර පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක් එකතු කළ විට වෙනත් පූර්ණ වර්ගයක් ලැබේ. එවැනි සම්බන්ධතා හතරක් වගුව නිරීක්ෂණය කරමින් ලියා දක්වන්න. වැඩි ගොඩින් ෂේප් වෙන්න දුර බෑනේ යාළුවා. වැඩි තියෙනවා සර් කන්නේ. එහෙනම් ලියන්න වෙනවා. අහගමු. 1යි මම මෙහෙම ලියනවා. 2 වර්ගය 4යි, 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි, 5 වර්ගය 25යි, 6 වර්ගය 36යි, 7 වර්ගය 49යි, 8 වර්ගය 64යි, 9 වර්ගය 81යි, 10 වර්ගය 100යි, 11 වර්ගය 121යි 144යි 12 169යි 13 14 මම මෙතන ගන්නකො 196යි 14 225යි 15 225යි 15 නේද 225යි 15 ඊට පස්සේ 16 256යි 17 289යි කොහොමද මේ රණ ඔය ටිකේ විතරනේ අහන්නේ පුතේ හරි බලමු එහෙනම් මේ බලන්න මෙයාගේ කියනවා
3 වර්ගය ධන 4 වර්ගය කියන්නේ කීයද? 5 වර්ගය වෙනවලු. එහෙනම් මෙයා 1 2 3 4 5 6 7 ඔහොම යනවනේ. මේ දෙන්නේක එකතුවක් සෙට් වෙලා හැදෙනවල කවුද? තව එක්කෙනෙක්. දැන් පුතේ 3 වර්ගය ධන 4 වර්ගය සමානයි 5 වර්ගය වෙනවනේ. එතකොට 3 වර්ගය කියන්නේ මොකද්ද මම පුතේ? මේ තියෙන 9 නේද? එහෙනම් 9යි 4 වර්ගය 16යි නේද පුතේ? 4 වර්ගය 16යි. 9 16 එකව කරපුවාම මම පුතේ කීයද? 25යි. 25 කියන්නේ ඔටෝ වෙනවා 5 වර්ගය කියලා. ඔන්න ඕක තමයි ගන්න ඕනේ. තේරුණාද මං කියන්නේ? හරි. එහෙනම් අපි තව එක හොයමු. තව ඒක හොයමු බලන්න. එක පාට නම් හොයාගන්න බෑ මම මේවා කිව්වට මොකද ඔයාලා එක පාට දින්නේ. එක පාටම තේරුම් ගන්න බෑ. නමුත් මම කියනවා තේරුම් ගත්තත් පුළුවන්. හොඳේ. දැන් බලන්න තව එකක්. 6 වර්ගයේ 36යි. 8 වර්ගයේ 64යි. එහෙනම් මේ දෙන්න එකතු මොකද වෙන්නේ? 66යි 64යි 36යි කියන්නේ 100යි. ඒක තමයි මේක. මේ තියෙන්නේ. දැක්කද? එහෙනම් කීයද? අපිට කියන්න බලමු පුතේ 6 වර්ගයනේ. 6 වර්ගයේ ධන 8 වර්ගයේ සමානයි 10 වර්ගය කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඊළඟට යමු. තව එකක් බලමු. බලමු තව එකක්. තව එකක් කියන්න බලන්න. එකක් ආයෙත් ගමු බලන්න. 196 හැදෙන එකක් එම නැද්ද? 25. 12 වර්ගයේ 144යි. අන්න තව එකක් ආවා. මුන් දෙන්නගේ එකතුව. කීයද? 25යි 144යි කියන්නේ පුතේ එකතු කරාම කීයද? මම මේ උගන්වන්නේ බැරි දරුවන්ට. පුළුවන් දරුවන්ට නෙවෙයි. පුළුවන් දරුවන්ට මේව බලන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? හරි. මොකද නැත්නම් කමෙන්ට් දාන්න පුළුවන් මට මේ මොනවද මේ මේ උගන්වන්නේ මොකද මේ කියලා මට කියන්න පුළුවන් වෙලාවල් ඒ. මොකද මම උගන්වන්නේ බැරි දරුවන්ට. ඒකින්ද බැරි දරුවෝ මේව අල්ලගන්න. ඒක තමයි මට වැදගත් දේ. හරි. හරි බලන්න එහෙනම්. කීයද මම කිව්වේ? 5 වර්ගයේ 25යි 12 වර්ගයේ කීයද? 144යි නේ. අපි 144යි 25යි එකව ගල බලමු. 5යි 4යි 9යි 6යි 169යි පුතේ. දැක්කද? 160 මෙන්න අපිට යාත් ගන්න පුළුවන්. කොහොමද? 5 වර්ගය ධන 12 වර්ගය. පෙන්නේ නේ. හරි. thanks. හරි. මම පිළිගන්නවා. 5 වර්ගය ධන 12 වර්ගය සමානයි 169 කියන්නේ කීයද පුතේ? 13 වර්ගය වෙනවා. නේද? එකක් දාගන්න. තව එකක් අල්ලමු. තව එකක් 16යි 9යි. දැන් අපිට අවශ්‍ය කීයද? එකක් ගත්තා, දෙකක් ගත්තා, තුනයි. තුනයි නේද අහලා තියෙන්නේ? ඔය තුනයි අහලා තියෙන්නේ. තුනයි අහලා තියෙන්නේ නේ. හරි. අපි ඊළඟ ගන්නට යම් තුනයි අහලා තියෙන්නේ. මේ වගේ තව හොයාගන්න පුළුවන් ඒවා හමු වෙයි. එහෙම කලබල වෙන්න එපා පුතේ. හරි අපි ඊළඟට යමු. හොඳට මේක හොඳට බලන්න ඕන පුතේ ගණන් ටිකදී ඈ. නැතුව තේරුම් ගන්න බෑ එකපාරටම. ගණිතය කියන්නේ තාර්කානුකූල බුද්ධියෙන් කරන ක්‍රම තමයි තියෙන්නේ. අනික් විෂයන් වගේ නෙවෙයි. අනික් විෂයන් වලට සාපේක්ෂව හරිම වෙනස්මයි පුතේ. ඒක තේරුම් ගන්න අපේ පුතාලා දුර ඔක්කොම ඈ. හරි. තුන්වෙනි එකට යන්න. 1 20 අතර ඇති පූර්ණ වර්ග සංඛ්‍යාව වන සංඛ්‍යාව ලියා එසේ විට හේතුව දක්වන්න. 1 20 අතර 1 20 ඒ කියන්නේ 1 20 කිව්වොත් මේ දෙන්න අතරේ තියෙන්න ඕනේ. 1 වෙන්නත් බෑ 20 වෙන්නත් බෑ. එකට වැඩි වෙන්න ඕනේ. 10. 10ට වැඩි වෙන්න ඕනේ 20ට අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් බලමු 1 4 9 10. 16 කියන්නේ 4 වර්ගයනේ. එහෙනම් මේ දෙන්නම අතර තියෙන එකම සංඛ්‍යාව 16 කියන්නේ 4 වර්ගය වෙනවා.
පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාව. එහෙනම් 4 වර්ගයනේ. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාව. සංඛ්‍යාව පුතේ වෙන්න මේක. 4. තේරුණාද? 4 තමයි සංඛ්‍යාවක් වෙන්නේ. හරි? පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ. එතකොට ඊළඟ එක 50 70 අතර ඇති පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාව ලියා එසේ වීමට හේතුව ලියන්න. 50 70 අතර. එහෙනම් 50 70 අතර නේ. මේ දෙන්න අතර. කීයද අපි ගණන් කරමු? එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතරේ වර්ගය 16යි, පහේ වර්ගය 25යි, හයේ වර්ගය 36යි, හතේ වර්ගය 49යි, අටේ වර්ගය 64යි. නවයේ වර්ගය 81යි. එහෙනම් මේ දෙන්න අතර තියෙන එකම සංඛ්‍යාව 64. 64 කියන්නේ අටේ වර්ගය. එහෙනම් මොනවද 50 70 අතර තියෙන එකම පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද පුතේ? 8. හරි? හරි. ඊළඟ ගැටලුවට යමු. 80 90 ඇති පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාව ලියා 80 90 අතර මේ දෙන අතර තියෙන්න ඕන පුතේ. එහෙනම් කීයද? 64 කියන 8 වර්ගය කිව්වා. 9 වර්ගය කියන්නේ කීයද? 81යි. එහෙනම් 81යි කියන්නේ කීයද? 9 වර්ගය. එහෙනම් පුතේ 9 තමයි පිළිතුර. තේරුණාද? හරි. අපි යන් ඊට පස්සේ ඊළඟ එකට පොඩි සෙල්ලමක් කියලා දෙන්න තියෙනවා. ඊළඟට මම කියලා දෙන්නම්. ඒ සෙල්ලමත් ඔබ අහගෙන යන් අපි ඉදිරි පියවරවල් වලට. හරි. මේක මගන්නද පුතේ? හරි. බලමු. මොකද්ද මේකෙන් කියවෙන කතාව? මේ වගුව කියවන්න බලන්න. මේ වගුව කියවන්න. ඔත්තේ සංඛ්‍යා අනුපිළිවෙලින් එකතු කිරීම. නේද? ඓක්‍ය කියන්නේ මොකද පුතේ? අපි ඓක්‍ය කියන්නේ මොකද? එකතුව නේද පුතේ? හරි. පූර්ණ වර්ගය දර්ශක අංකණයෙන් ලියලා තමයි ඊළඟට තියෙන්නේ. හරි. එහෙනම් බලමු. 1යි. එහෙනම් 1යි 3යි එකතු කරා. කීයද පුතේ? ඓක්‍ය 4යි. 4 කියන්නේ කීයද? 2 වර්ගය. නේද? 2 වර්ගය වෙනව නේද? 1 ධන 3 ධන 5. ඒ 3ට පස්සේ 5 පුතේ තියෙන එකම ඔත්තේ සංඛ්‍යාව නේද? එහෙනම් 1 ධන 3 ධන 5 කියන්නේ පුතේ 1යි 3යි 4යි 5යි කියද පුතේ 9යි. 9 කියන්නේ කීයද පුතේ? 3 වර්ගය. තේරුණාද? හරි. එහෙනම් 1 ධන 3 ධන 5 ධන 7. 1යි 3යි 4යි 4යි 5යි 9යි 9යි 7යි කියද පුතේ? 16යි. 16 කියන්නේ කීයද පුතේ? 4 වරක් 4. 4 වර්ගය. තේරුණානේ? හරි. ඊළඟ ඔත්තේ සංඛ්‍යාව කීයද? 1 ධන 3 ධන 5 ධන 7 ධන 9. 16 9 එකව කරා කියන්නේ කීයද? 25යි. මම කෙටි ක්‍රමයකින් ගත්තා. දැක්කනේ? එන කපටියට තමයි කරන්නේ. හරි. එහෙනම් 25යි. 25 කියන්නේ මයි පුතේ කීයද? 5 වර්ගය. තේරුණාද? එක සිට යම් සංඛ්‍යාවක් එක්ක එකතු කර සියලු ඔත්තේ සංඛ්‍යා එකතු කළ විට ලැබෙන සංඛ්‍යා සතු විශේෂ ගුණය ඉහත වගුව ඇසුරෙන් ගන්න. මොකද්ද මේකේ තියෙන විශේෂ ගුණය? හැම ඔත්තේ සංඛ්‍යාවක්ම එකතු වෙනකොට ඒකට අදාළ සංඛ්‍යාව හැදෙනවා මේ. එක නම් 1යි එකේ වර්ගයනේ. මේ බලන්න. 2යි 1යි 1යි 2යි නේද? එහෙනම් දෙකේ වර්ගය සෙට් වෙනවා. 1යි 2යි 3යි 3ේ වර්ගය සෙට් වෙනවා. 1යි 2යි 3යි 4යි 4ේ වර්ගය සෙට් වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි එන 5ේ වර්ගය සෙට් වෙනවා. එහෙනම් සංඛ්‍යා 6ක් ලියුවහම කීයද මම පුතේ? 6ේ වර්ගය තමයි සෙට් වෙන්නේ. සංඛ්‍යා 7ක් ලියුවහම කීයද? 7ේ වර්ගය තමයි සෙට් වෙන්නේ. හරි. මෙන්න මේමයි අපේ අද දවසේ අපේ වර්ගමූලයේ පාඩමේ 8 අභ්‍යාසය අද දවසේ අපි අවසන් කරන්නේ ওই විදිහට. අපේ පුතාලා දෝලා අමතක කරන්න එපා. අනිවාර්යෙන් ලයික් කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට මේ ගණන් ටික තේරුණාද නැද්ද? තව මොනවද ඔයාලට කරලා දෙන්න තියෙන්නේ? තව මොනවද මගෙන් ලබා ගන්න පුළුවන් පුතාලට උදව්?
අන්න ඒවා ඔක්කොම කමෙන්ට් වලින් දාලා මට අනිවාර්යෙන් මෙවන්න. ඔයාලා කමෙන්ට් එක අපිට අති වැදගත් ඉදිරි වැඩ කටයුතු සඳහා. හරි. ඒ වගේම මයි පුතාලා දුවලට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මගේ YouTube channel එකේ මගේ නම්බර එක තියෙනවා. ඒ නම්බර එකට අනිවාර්යෙන්ම මැසේජ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකකින් දාලා තියන්න ඔයාලගේ නම්බර එක ඇතුළුව. ඔයාලගේ නම්බර එක කමෙන්ට් එකේ දාන්න මම විතර කෝල් එකක් දීලා එහෙම ඔයාලව දැනුවත් කරන්නම් ඒ සම්බන්ධයෙන්. එහෙනම් පුතේ අපි යලිත් වීඩියෝ එකකින් අපේ පුතාලා දුවලා හමු වෙනකල් අද දවසේ අපි සමු ගන්න අපේ පුතාලා දුවලාගෙන් යලිත් ඉදිරි වීඩියෝ වලදී අපේ පුතාලා දුවලා හමු වෙනකල් අනිවාර්යෙන්ම යාළුවන්ට මේක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ YouTube channel එක ඔයාලටමයි අනිවාර්යෙන්ම අපි ඔයාලත් එක්ක ඉන්නවා. හරි එහෙනම් පුතේ ආයෙ ගොන්නක් දවසේ